ඔන්න නෙත්මි අපි අපේ ලෝකයට ආවා. ඒකනේ සුපුන්. මට නම් මේක හීනයක් වගේ. වව්. බලන්නකො සුපුන්. අර ජනේලෙන් පේන වීව් එක බලන්නකො හරිම ලස්සනයි නේද? ඔව් ඔව් ලස්සනයි. ඒත් මේ ඇඳ තමයි ඊටත් වඩා ලස්සන. මට නම් දැම්ම නිදාගන්න හිතෙනවා. නිදාගන්න මේ වෙලාවේ අනේ ඔයාට පිස්සුද? මේ අපේ හනිමූන් එකනේ. අනේ නෙත්මි මහන්සි. මං චුට්ටක් විතරක් හාන්සි වෙන්නම්කෝ. ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. ඒත් මම එනකොට නැගිටින්න ඕන. තේරුණාද? හරි හරි මැනික. ඔයා ගිහින් හොඳට නාගෙන එන්නකෝ. සුපුන් අනේ නැගිටින්නකො රත්තරන් බලන්න මම ලෑස්ති වෙලා ආවා. අනේ අම්මේ මට ඉස්කෝලේ යන්න බෑ වගේ කරදර කරන්න එපා. අම්මා නෙමෙයි මම නෙත්මි. නැගිටින්නකො අපි පොඩ්ඩක් කතා කර ඉමු. අනේ නෙත්මි ප්ලීස් මට මාරම මහන්සි. අපි හෙට උදේම කතා කරමු. හෙට උදේ මේ අපේ මදුසමේ රෑ නැගිටිනවා කිව්වම නැගිටිනවා. මාව කේන්ති ගස්සන්න එපා. මේ දෙයියනේ මේ මිනිස්සයා නම් වාඩි වෙලාත් නිදි. සුපුන් නැගිටිනවා. ඔයාට කිසි ගාණක් නැද්ද? මම මෙච්චර ලස්සනට ඇඳගෙන ඉන්නවා. මේ අපේ ජීවිතේ වැදගත්ම දවසක්. ඔයා මෙතන කෙහෙල් කඳක් වගේ නිදි. කන්දක්වත් පිපිරුවද? මේ කන්දක් තමයි පිපිරුවේ. මගේ ඔළුව ඇතුලේ. ඔයාට තේරෙන්නේ නැද්ද මම කියන දේ? හරි හරි නෙත්මි බනින්න එපා. මම නැගිට්ටානේ. එහෙනම් මෙහි එන්නකෝ. අපි බල්කනියට ගිහින් හඳ බලමු. අම්මෝ නෙත්මි හරිම සීතලයි යන්නේ. ඒ සීතලට හොඳටම නිදිමතක් දැනෙනවා. අද වගේ දවසකට සීතල කොච්චර හොඳද අනේ. මේක නම් හරියන වැඩක් නෙවෙයි. මම මේ මිනිස්සුත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ? හරි. මට දැන් හොඳටම ඇති වුණා. ආපත්. ඔයාට මගේ වටිනාකමක් නැහැනේ. මම දැන් තීරණයක් ගත්තා. සුපුන්. ඇහුණද? ඔයා දැන්වත් නැගිට නැත්තම් මම මේ බල්කනිය පහළට පන්නවා. ඇහුණද? මම පනිනවා. හරි හරි පනිනවා නම් පනින්න. ඒත් පනින්න කලින් අර බල්කනිය දොරන් වහලා පනින්න පට්ට සීතලයි. අනේ නොදකින් මෙහෙමත් කුඹකරණෙක්. නෙත්මි නෙත්මි කෝ ඔයා කොහෙද? එන්නකො මැනික. නෙත්මි කෝ අනේ ඔයා මාත් එක්ක තරහයිද? කෝ ඔයා කොහෙද ඉන්නේ? මහත්තයා නෝනවද බොයන්නේ? එයා තවත් මහත්තයෙක් එක්ක උදෙන්ම යන්න ගියා. අයියෝ නෙත්මි රියැක්ෂන් පොඩ්ඩක් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔහොමනම් බෑ හොඳේ.